තවත් එක හරිම ලස්සන දවසක්. මගේ YouTube channel එකේ vlog එකක් විදියට ගේන පළමු වීඩියෝ එක තමයි මේ. ගෙවුණු සතිය පුරාවටම තිබුණු වැහි ගතිය දැන් නම් ඔන්න ඉවර වෙලා. අද නම් හොඳට පායන දවසක්. උදේම මගේ දුවලා දෙන්න ඉස්කෝලේ යනවා. එයාලා ඔය සපත්තු අතේ අරගෙන යන්නේ පාර හොඳටම මඩ වෙලා නිසා. බස් එකට නගින තැනට ගිහිල්ලා සපත්තු දෙක දාගන්නවා. පුතයි මමයි දෙන්නත් හැමදාම යනවා මේ දෙන්නව බස් එකට දාලා එන්න. අද මට තියෙනවා අවුවෙන් කරගන්න තියෙන ලොකු වැඩක් කරන්න. ගෙදර හාලුත් ඉවර වෙන්න ළඟ නිසා වී තම්බන්න තමයි හදන්නේ. අපි වයිඹ පළාතේ අය හැටියට මේ පැතිවල ගොඩක් අය වී තම්බලා හාල් කරගෙන තමයි ආහාරයට ගන්නෙ. දැන් නම් වී ටික හොඳට තැම්බීගෙනයි එන්නේ. අද වී මුට්ටිය ලිපෙන් බාගන්නවත් ගෙදර කවුරුත් නෑ. මට තනියම තමයි වී මුට්ටිය ලිපෙන් බාගන්න වෙන්නේ. මේ පැතිවල අය අඟහරුවාදා සිකුරාදා කියන දවස්වල වී තම්බන්නේ නෑ. ඒ ඇයි කියන්න හේතුවක් නම් මම දන්නේ නෑ. වැඩිහිටි අය කියන නිසා අපිත් ඒ විදිහටම කරනවා. හාල් කඩින් ගෙනල්ලා කන තරම් නම් ලේසි නෑ. අපි සෝදන්න ඕනේ, වී තම්බන්න ඕනේ, වේලන්න ඕනේ, කොටන්න ගෙනියන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. ඔය විදියට තම්බපු වී එක වේලෙන්න දාලා අපි දෙන්නට තියෙනවා තව පොඩි වැඩක් කරන්න. වී තව්වට දාලා පුතයි මමයි දෙන්න රෙදි සෝදන්න ඇලට යනවා. අපේ ගෙදර පිටිපස්සේ තමයි වැව තියෙන්නේ. ඒ වැව මේ දවස්වල වාන් දාන නිසා ඒ වතුර තමයි මේ ඇල දිගේ වෙල් තියෙන පැත්තට යන්නේ. අපේ බබාලා තුන්දෙනාට ඉතින් මේ විදියට නාන්න තියෙනවා කියන්නේ ඊට වැඩිය සතුටක් නැහැ. ඔයාලට පේනව නේද පිටිපස්සෙන් කැලයක් තියෙනවා. ඒ පැත්තෙන් රෑට අලිත් එනවා. ඒ කරදරවලත් අඩුවක් නම් නෑ ඉතින් අපිට.
ඔය විදියට තමයි මගේ උදේ කාලය ගෙවිලා ගියේ. ඉතින් ඒ වගේම තමයි මම හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරගෙන යන්න. ඒත් එක්කම ඒ ළඟම තියෙන bell icon එකත් click කරගෙන comment එකකුත් දාගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අදට ගිහිල්ලා එන්නම්. ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් ආදරයෙන් ඉන්න.